මම වෛද්‍ය ලක්ෂ්මණ එදිරිසිංහ අධ්‍යක්ෂක ජාතික රුධිර පාරවිලෙන සේවය දැනට රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ලංකාවේ බොහෝ රුධිර මධ්‍යස්ථානවලට රුධිරය සපයා ගැනීම සඳහා අපේ ජංගම රුධිර කඳවුරු සංවිධානය කරන මහත්මීන්ට ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීමේ ගැටලු අපහසුතා මතුවලා තියෙනවා. බොහෝ තැන්වලදී එම ස්ථානවලට ළඟා වීමේ අපහසුතා නිසා අපි සාමාන්‍යයෙන් ජාතික රුධිර පාරමිලන සේවයේ ජාතික පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අපිට දවසකට රුධිර එකක 1400ත් 1500ත් අතර ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. එයින් 85%කට වැඩි ප්‍රමාණයක් ජංගම රුධිර කඳවුරු වලින් තමයි ලැබෙන්නේ. එතකොට දැනට බොහෝ ප්‍රදේශ ගම් වතුර තර්ජනයට ලක් වෙලා එහෙම නැත්නම් නායම් වලට ලක් වෙලා ඒ ප්‍රදේශ මාර්ග අවහිර වෙලා තියෙන නිසා ඒ ප්‍රදේශවල ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීමේ විශාල අර්බුදයක් මතුවලා තියෙනවා. ඒ නිසා දිනපතා සංවිධානය කරනු ලබන සැලසුම් කරන ලද රුධිර කඳවුරු බොහෝම ප්‍රමාණයක් අවලංගු වෙලා යනවා. ඉතින් මේ අවස්ථාවේදී ඊයේ දිනේ අපි බලාපොරොත්තු වෙනවා ජාතික රුධිර පද්ධතියට රුධිර එක 1800ක් ප්‍රමාණයක් එකතු කරගන්න. නමුත් අපිට ඊයේ දිනේදී අපිට ලැබුණේ රුධිර එකක 236ක් පමණයි. ඒක නිසා විශේෂයෙන්ම සතියන්තයේ තමයි අපිට ජාතික රුධිර පද්ධතියට වැඩිපුරම රුධිර එකක ප්‍රමාණයක් ලැබෙන්නේ. නමුත් අද දිනේත් අපිට පේනවා මේ වෙනකොට රුධිර එකක 350ක් 400ක් විතරයි අද දවල් දිවා කාලය වෙනකොටත් ලැබිලා තිබුණේ. ඉතින් මේ තත්ත්වය තුල අපිට පේනවා ඉදිරියේදී අපිට සංචිත පවත්වාගෙන යෑමේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන් නිසා අපි ජනතාවගෙන් ආයාචනයක් කරනවා ඔබට ජංගම රුධිර කඳවුරු විවිධ ප්‍රදේශවල සංවිධානය කිරීමේ අපහසුතාවය නිසා අපේ රටේ ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන අපි කියනවා ලේ බැංකු විවෘත කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් යාපනයේ මහරෝහලේ රුධිර බැංකුව, අනුරාධපුර කුරුණෑගල ලේ බැංකුව, ඒ වගේම රාගම ජාතික රුධිර මධ්‍යස්ථානයේ නාරහෙම්පිට, ඊළඟට අපේ කඹුරුගමුව රුධිර මධ්‍යස්ථානය, කරාපිටිය, හම්බන්තොට මහරෝහල, ඒ වගේම මහරගම පිළිකා රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, මේ කියන රෝහල් වල රුධිර මධ්‍යස්ථානය උදේ 8 ඉඳලා හවස 4 දක්වා අපි විවෘත කරලා තියෙනවා. පැමිණෙන්න හැකි රුධිරදායක මහත්මීන්ට එම ස්ථානවලට පැමිණිලා රුධිරදායකත්වයේ ලබා දීම සඳහා. ඒ නිසා අපි ආයාචනය කරනවා ඉදිරියේදී මේ අනතුර රටෙන් පහ වෙලා ගිහිල්ලා අපිට සාමාන්‍ය දෛනික කටයුතු වලට අවස්ථාව උදා වෙනතුරු අපේ රුධිර මධ්‍යස්ථාන වලට පැමිණීමෙන් රුධිරදායකත්වයේ ලබා දීමෙන් සහයෝගය දෙන්න කියලා. නාරහෙම්පිට රුධිර මධ්‍යස්ථානය අපේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ උදේ 8 ඉඳලා හවස 6:30 දක්වා විවෘත කරලා තියෙනවා රුධිර දායකත්වය සඳහා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය අපි දැනුවත් කරලා තියෙනවා ඔබගේ රුධිර දායකත්වය සඳහා ඔබට සියලු පහසුකම් සලසා දෙන්න කියලා. ඒ නිසා මේ වෙලාවේ ජාතිකමය වශයෙන් අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ අපේ රුධිර දායකත්වය සඳහා ඔබගේ නොමුසුරු දායකත්වය අපේ මධ්‍යස්ථාන වලට පැමිණීමෙන් ලබා දෙන්න කියලා. ඇහැරෙන්න නැගිටින්න